ඔන්න එනම් බඩු ටික බැහැලා මේ දවස්වල අපිට සීතල කාරණාව ඕක තමයි ඉතින්. ඒ ගමන් අපි ගියා කාර් වොෂ් එකකට සීතල නිසා ඒගොල්ලන්ට කියලාම වොෂ් කරගත්තා. අපිට වගේ ඒගොල්ලන්ටත් තියෙන සීතල ඇති ওই දවස්වල එළියේ ඉඳලා වොෂ් කරන එකට. එනම් නැවතත් මම ඔබ හමුවට with Shifna's channel එකේ ඔස්සේ. ඔන්න ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා follow කරලා තියාගන්න. hello ළමයි හැමෝම හොඳින් දැන් කාලද බීලාද? ඔන්න අපිට දැන් winter ශීත ඍතුව -5කට යන්නේ අද. එළියට බැස්ස පොඩි ගමනක් ගිහිල්ලා එන්නයි කියලා කොහෙද ලිස්සෙනවා දිලිසිනවා බඩු ඔක්කොම බහලා තියෙන්නේ. ඔය තියෙන්නේ මේක බැස්සා නම් ඉතින් හැමෝම දන්නවා ස්නෝ එකට ළඟයි කියලා. ටික කාලයකට ඔය වගේ පේනවා අපිට. පින්න දැන් හොඳට බහලා තියෙන්නේ. තනකොළ වලට උඩින් තියෙනවා. හැබැයි ඊට පස්සේ ස්නෝ ටිකක් වැටෙන්න පටන් ගන්නවා. හරි ඔය ගමන අපි දැන් යන්නේ. මුලින්ම අපි යන්නේ ළමයිව ඉස්කෝලෙන් ගන්න. ඊට පස්සේ හැමම කාර් වොෂ් එකට ගිහිල්ලා කාර් එකත් පොඩ්ඩක් හොද ගන්න ඕනයි කියලා හිතාගෙනයි මේ ගමන පිටත් වෙන්නේ. හරි එහෙනම් කාර් වොෂ් එකේදී හම්බ වෙමු. A few minutes later. ඔන්න කාර් වොෂ් එකේ ඉන්න අයියා පටන් ගත්තා කායික වොෂ් කරන්න. ඔය ප්‍රෙෂර් වොෂර් එකෙන් තමයි ඒගොල්ලන් වොෂ් කරන්නේ. ඒකෙන් සබන් විදිනවා, ඊට පස්සේ වතුර විදිනවා, ආයෙත් එයා ඩ්‍රයි කරනවා. ඒ කියන්නේ එක පයිප් එක එන්නේ හුලං විතරයි. එතකොට ඒක එයා ඩ්‍රයි කරනවා. එහෙම කරද්දී පාරේ අපි යනකොට දුවිලි හිටින්නේ වාහනේට. ඔය තෙත පිටින් අපි ගියා නම් ආයෙත් වාහනේට දුවිලි යන්නනවා. ඒක නිසා එයා ඩ්‍රයි කරන්නත් එක්කම තමයි අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලුවේ. ඉතින් ඒකටත් වෙනම charge එකක් ඒගොල්ලන් ගහනවා. දැන් මේ දවස් සීතල නිසා අපි ඒගොල්ලන්ට කියලා වොෂ් කරගත්තා. එහෙම නැතිනම් ගොඩක් දුරට අපි තමයි වොෂ් කරගන්නේ. එතකොට අපි කාර් එකෙන් බහලා වොෂ් කරගන්න ඕනේ. ඒකට වෙනම තැනක් තියෙනවා. දැන් මෙතන සම්පූර්ණයෙන් hand wash කියලා තියෙන්නේ. එතකොට ඕනම vehicle එකක් මෙතනට ආවනම් ඒගොල්ලන් වොෂ් කරලා දෙනවා. මෙන්න ඉතින් මෙයාගේ පාර්ට් එක මෙයා කරලා ඉවරයි. ඉතින් ඒ අය අපිට පොඩ්ඩක් ඉස්සරහට වාහනේ අරන් යන්න කියනවා. එතකොට අනිත් එක්කිනා එයාගේ පාර්ට් එක කරයි. දැන් අපි ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට පදවන් යනවා වාහනේ. ලොකු දෙන්නම ඉස්කෝලෙන් අරන් ආපු නිසා ඒ දෙන්නත් ඇතුළේ ඉන්නවා. එතකොට පොඩි බබත් ඉන්නවා එයාගේ කාර් සීට් එකේ. තාම තුන්වෙනියව ගන්න ගියේ නැහැ. ලොකු දෙන්නගේ ඉස්කෝලේ ඉවර වෙන්නේ 3ට විතර. එතකොට තුන්වෙනියව අපිට ගන්න ඕනේ 5:45ට විතර. ඉතින් අපිට වෙලාවක් තියෙන නිසා කාර් වොෂ් එකට ගිහිල්ලා එහෙමම පොඩි කෙනාව ගන්න ගියා. සබන් වතුර දැම්මට පස්සේ හොඳට අතුල්ලනවා. දන්නවනේ ඉතින් අපි ඇඟපත අතුල්ලනවා වගේ තමයි. ස්ක්‍රබ් ඔය කාර් එක වටේට ගිහිල්ලා අතුල්ලලා එන්න ඒගොල්ලන්ට පොඩි වේලාවක් යනවා. ඔය පේන්නේ ඉතන තියෙන ගානවල තමයි. පවුම් 7කට 8කට එක ගණන් වලට තියෙනවා. ගොඩක් දුරට මෙතන අපි කෑෂ් පේමන්ට් තමයි කරන්නේ. ඔය පේනවනේ සබන් දාලා හේදුවට පස්සේ දැන් වතුර එකෙන් ඒගොල්ලන් හොදන්නේ. පොඩි කට්ටියට ඒක බලන් ඉන්නකොට පොඩි සෙල්ලමක් වගේ තමයි. ඉතින් මොකද ඇතුළට හරියට මූණට ප්‍රෙෂර් එක වතුර ගහනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොමත් ඉතින් ඇතුළට තිබෙන්නේ නැහැ. ඉතින් ඊදො ටික වාලානේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ආසාවෙන් බලන් ඉන්නවා, කෑ ගහනවා. ඔය වොෂර් එක යන පැත්තට හැරිලා කෑ ගහන්න පටන් ගන්නවා. පොඩි කිනත් ඇහැරුණා මේගොල්ලන්ගේ සද්දෙට. හරි කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් වොෂ් එකක් දාලා යනකම් මෙතනම එයාවත් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගෙන ඉන්න වෙයි. වතුර පාරත් ඉතින් ලේසි නෑ. සරයි නැත්තම් ඉතින් කොහොමද හේදිලා යන්නෙත් නෑ. ඉතින් කුණු ටික ඔය වගේ මිනිස්සුන්ගේ හිතවල තියෙන කැතසිතුවිලි හේදිලා යන්න පුළුවන් මැෂින් එකක් හොයාගත්තා නම් කොච්චර හොඳක්ද ලෝකෙට. අන්තිමට කාර් එකත් වේලගෙන සල්ලි ටිකත් අතට දීලා අපි එතනින් පිට වුණා. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ පොඩි එක්කෙනාගේ නර්සරි එකට. දැන් එයාව ගන්න වෙලාව හරි. ඔන්න එයාව අරන් එනවා අයියයි තාත්තයි. දැන් සීතල නිසා එයාට අඳන්නේ ඔය වගේ හැඳුම්. මේක ජැකට් එකක් වෙනුවට දාගෙන තියෙන්නේ. ඒක ඇතුලේ එයාගේ නර්සරියට අඳන් යන හැඳුම් තියෙන්නේ. දැන් එයා එනකොට අපිව දැක්කම හා ගායි. හරි දැන් එයාවත් නගගෙන කාර් සීට් එකේ තියලා එයාගෙත් බෙල්ට් ඔක්කොම දාගන්නවා. මෙහි ඉතින් කොහොමත් සීට් බෙල්ට් එක දාගෙන යන්න ඕනේ. කාර් සීට් එකේ තියෙන නිසා කාර් සීට් එකේ බෙල්ට් එකක් දාන්න ඕනේ. සීට් එකේ බෙල්ට් එක කාර් සීට් එකට ඇටච් වෙලා තියෙන නිසා ඉතින් ඒක අවුලක් නෑ. Hello, baby Santa. Mama, perfectly white take the car. Mama. Hi. Hi. There. There. Top. Top. Mom. Shut. මෝර්නිං එක ඉතින් ප්‍රෙස් පන්නේලා කයි මරතේ ඔය අද උදේ ඉරිවැටෙන තරමට අත් දෙක තියපු නිසා එයාට ලොක් එක දාගන්නත් බැරි වුණයි කියලායි එයා කියන්නේ.
නාකි වෙලා නිසා නෙමෙයි හලෝ ඉරි වැටුනේ සීතල වැඩිකමට. ඔන්න ඉතින් මේ ක්‍රිස්මස් ඉවර වුණයි කියලා ක්‍රිස්මස් ඩෙකරේෂන් ටික තාම ගලවලා නැහැ. ඔය පේන්නේ තවමත් සමහරක් කඩවල් වල ඔය වගේ ඩෙකරේෂන්ස් එහෙමම තියලා තියෙනවා. ඔන්න ඉතින් ඔය බස් එක පාස් වෙන ගමන් අපි යන්නේ කෙලින්ම KFC එකට. පොඩි කට්ටියට බඩගිනි කියපු නිසා KFC එකට ගිහිල්ලා මුණා හරි අරගෙන එහෙම්මම ගෙදරට යනවා. සමහරක් විට එතන ඉඳන් කනවා. හැබැයි රෙස්ටොරන්ට් එකේ ඇතුළේ නෙමෙයි කාර් එකේ ඇතුළේ. අපිට මේ ඒරියා එකේ තියෙන මේ KFC එක විතරයි හලාල් එකට තියෙන්නේ. අනිත් KFC ඔක්කොම හලාල් නැහැ. ඉතින් හලාල් ප්‍රශ්නයක් තියෙන නිසා මේ KFC එකට තමයි ගොඩක් දුරට අපි ගොඩ වෙන්නේ. අනේ මේ හිතන්න එපා මේ KFC වල කනවයි කියලා මහා ලොකු පෝෂ්කතියක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑනේ. මේ KFC එක හෙන චීප් ඔෆර්ස් දානවා අරක මේක හැම දෙයක්ම තියෙනවා. ඉතින් එච්චරයි. ඊට එහා මේ KFC එක පෙන්නනවයි කියලා මහා ලොකුවට හිතාගෙන ඉන්න එපා හොඳේ. ඔන්න ඉතින් ඒ ගමන් කෙලින්ම ගෙනාවා කාර් එක KFC එකේ පාකින් එකට. ඔතන කොහේ හරි නවත්තලා ඔන්ලයින් එකේ ඕඩර් කරලා එහෙම්මම ටේක් අවේ අරන් යන්නයි දැන් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. 2,000 years later. ඔන්න ඉතින් KFC බෑග් එක ඇතුලේ තියෙන බඩු ටික ඕඩර් කරපු බඩු ටික විතරයි ගෙනාවේ. ඉතින් යන්න කලින් කෑලි දෙක තුනක් කනවා. ඊට පස්සේ යනවා. අර තියෙන KFC එක ළඟින්ම තියෙනවා McDonald's එක. හැබැයි McDonald's එක නම් හලාල් නැහැ. ඉතින් ওই McDonald's එකට තවමත් අපි ගිහිල්ලා නැහැ. හරි එහෙනම් මෙතනින් අපි සමුගන්නවා. KFC එකකින් විතරක් නෙමෙයි මේ වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන්න. මං ඉන්ෂාල්ලා ආයෙත් එනවා හොඳේ.